ප්‍රථමයෙන්ම පටන් ගත්තොත් අපේ මහ බැංකුවේ සංචිත ප්‍රමාණය සම්බන්ධයෙන් අපි මෙතෙක් දුර කියලා තියෙනවා ජාත්‍යන්තර මූල්‍ය අරමුදලත් එක්ක මේ අවුරුද්ද අග වෙනකොට US ඩොලර් මිලියන 8900ක සංචිතයක් තියෙන්න ඕනේ කියලා. දැන් 6800 තිබ්බ එක 6400ට අඩු වෙලා තියෙනවා. 6400ට ගන්නවා කියන්නේ එහෙනම් මේගොල්ලෝ ගන්න ඩොලර් එක ඒගොල්ලෝ රුපියල ආරක්ෂා කරන්න. ඒ කියන්නේ අවප්‍රමාණය වීම වළක්වන්න ඒගොල්ලෝ විකුණනවා කියන එක තමයි පේන්න තියෙන්නේ. දැන් මම මූලිකව අහන ප්‍රශ්න තුනක් මම මෙතෙක් විතර අහලා තියෙනවට අද මහ බැංකුව අපෝසත් වෙලා තියෙනවා. ඒකට උත්තර ලබා දෙන්න. ප්‍රථමයෙන්ම රටක වර්ධන වේගය ඇති කරන්න රට සංවර්ධනය වෙන්න අවශ්‍යයි. සංවර්ධනය වෙන්න අවශ්‍ය නැහැ ඒක වර්ධන වේගයක් තිබිය යුතුයි. වර්ධන වේගය මේකේ කොහොමද මේකට තුඩු දෙන කරුණු ඇති කරන්නේ කියන එක. මේ වර්ධන වේගය ඇති කරන්නේ මහාණ්ඩුවද නැත්නම් මහ බැංකුවද කියන ප්‍රශ්නේ ඇති වෙලා තියෙනවා. මොකද දැන් ස්වාධීන ආයතනයක්. ඒ නිසා වර්ධන වේගයක් ඇති කරන්න ඒකට මූල්‍ය පද්ධතියක් ඇති කරන්න ඕනේ. මූල්‍ය අංශය සම්පූර්ණයෙන් බාරවත් වෙන්නේ මුදල් මහ බැංකුවට. ඉතින් ඒ සම්බන්ධයෙන් වර්ධන වේගය මම අහන්නේ මේක ආණ්ඩුවේ සතු කාර්යභාරයක්ද නැත්නම් මේක මහ බැංකුවේ සතු කාර්යභාරයක්ද? ආණ්ඩුව නම් එහෙනම් ඒකේ වර්ධන වේගය කොහොමද අපිට දැනුවත් කරන්න අවශ්‍යයි. මේක මහ බැංකුව නම් එහෙනම් මේකට තුඩු දෙනු කරුණ. ඒගොල්ලෝ කියන්නේ මහ බැංකුවේ ස්වාධීනත්වය ලබා ගන්නට. ඒ කියන්නේ ඒගොල්ලෝ ලොකු ළමෙක් වුණාට පසුව දැන් කියන්නේ 2023 සැප්තැම්බර් මාසයේ ඉඳන් ඒගොල්ලෝ කියන්නේ අපිට තියෙන උද්දමනය පාලනය කිරීම සහ මූල්‍ය පද්ධතිය ඇති කරන්න. අද ජනතාව දන්නවා මේ දෙකම මහ බැංකුව කරලා නැහැ කියලා. එහෙමනම් අපි ඒ සම්බන්ධයෙන් අහන වර්ධන වේගය ඇති කරන්නේ කොහොමද? දෙවැනි එක තමයි රටක විදේශ සම්පත් රැකගෙන කටයුතු කරන්න සහ ලෝකයේත් එක්ක ගනුදෙනු කරන්න මේ විදේශ සම්පත ඇති කරන්න ඕනේ අපේ සංචිත වශයෙන්. දැන් මේ විදේශ සංචිතය අද 6800ක් මැයි මාසේ තිබ්බ එක ජූනි මාසේ 6400ට අඩු වෙනවා. 6400ට අඩු වෙනවා කියන්නේ ඒගොල්ලෝ ඩොලර් තියෙන සීමිත සම්පත ඒගොල්ලෝ උපයෝගී කරගන්නවා රුපියල ආරක්ෂා කරන අවප්‍රමාණ නොවෙන්න විකුණන්න. එහෙනම් කවුද මේ සංචිතය හදන්නේ? අර ඉංග්‍රීසි අහනවා ඕගනික් ග්‍රෝත් එක මේකේ සංචිත නිර්මාණය කිරීම මේක ඊට වැඩි දියුණු කරන්නේ කවුද කියන එක මහ බැංකුවේ කටයුත්තක්ද නැත්නම් මේක ආණ්ඩුවේ කටයුත්තක්ද කියන එක උත්තර දිය යුතුයි. ඒ වගේම මේ රටේ ඉදිරි දැක්මක් සහිතව ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ දෙසැම්බර් 31 වෙනිදා පසුව ගමන කොයි ආකාරයේද යන්න තියෙන්නේ මේක ලාංකික මොඩල් එකක්ද නැත්නම් ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ දුන්න එදා තිබ්බ ගිවිසුමේ කොටසක්ද නැත්නම් රනිල් වික්‍රමසිංහයි ජාත්‍යන්තර මූල්‍ය අරමුදල එකතු කරපු රටක් වර්ධනය කරන වැඩපිළිවෙලක්ද කියන එකට උත්තර දෙන්න ඕනේ. දැන් මේ ජනවාරි මාසයේ ඉන ලස්සන රටක් පොහොසත් රටක් ලස්සන රටක් කියන එක තේමාව තුල ඇති වෙන ගමනක් ආරම්භ වෙනවද නැද්ද කියන ප්‍රශ්නෙට උත්තර දෙන්න ඕන. දෙවැනි එක මැද පෙරදිග ප්‍රශ්නේ තාම උග්‍රව කටයුතු කරගෙන යනවා. තෙල් මිල අඩු වෙනවා ගිය සුමානේ මේ ගමන ලෝකෙ මිල වැඩි වෙනවා. එහෙනම් නැවත තෙල් මිල වැඩි වෙනවාද? ඊට පස්සේ අපිට තියෙන්නේ වී ගොවි සමග තියෙන ප්‍රශ්නය. දැන් ගොවියා නිරන්තරයෙන්ම කියනවා යාගේ වියදම ඒ කියන්නේ ගොවියාගේ සැබෑ වියදම එක කිලෝ එකකට රුපියල් 135ක් විතර වෙනවා. ඉතින් කොහොමද අපිට බාරගන්නේ 120ක මිලක්? 120ක මිලක් කියන්නේ රජයක් වශයෙන් අනුමානය කරනවා උපකල්පනය කරනවා 3-4ක් අරන් ඒක පුද්ගලිකාංශයේ මැදිහත් වීම තුළ මේකට යථා තත්ත්වයටපත් වෙන්න පුළුවන් වෙළඳ මිලක් ලැබෙනවා කියලා. ගොවියාගේ ඒකාන්තර විශ්වාසය ඒක මදි ඒ 103කින් ගැනීමෙන් පුද්ගලිකාංශය දැන් දන්නවා ඒගොල්ලන්ට මේක යම් විදියෙන් විහිළු කිරීමක් විතරයි ඒ නිසා ගන්න ඕනේ නැහැ. ඒතකොට අන්තිමට වී විකුණන්නේ රුපියල් 85 තියෙන එක දැන් 100ට විතර වැඩි වෙයි කියන මතය තුල. ඉතින් ඒකට ඍජු පිළිතුරක් දිය යුතුයි. දැන් අප ආණ්ඩු කරන කාලේ මේකට මේ වගේම ප්‍රශ්න තිබ්බ නැහැ නොවේ. නමුත් ඒකට අපි 105-6-7ක් වියදම් කරලා ඊට පස්සේ ගොනු කරා පුද්ගලිකාංශයත් මේකද මැදිහත් වෙලා මැදිහත් වීම තුල ඒ ඉල්ලුම සැපයුම පාලනය කරන්න. අද වෙලා තියෙන්නේ ආනයනය කරලා එක කොටසක් ඒකේ අතිරික්තයක් තියාගෙන
ඒක පාවිච්චි කරනකොට මිල පාලනය කරන්න ගොවියට ලැබෙන මිලකුත් නැහැ. කළුකඩ ව්‍යාපාරය තුළ පාරිභෝගිකයට ලැබෙන මිලකුත් නැති එක තමයි මේකේ තියෙන ප්‍රතිවිපාකය. ඒ නිසා අප මේ සම්බන්ධයෙන් උත්තර අසන්න අවශ්‍යයි. කොයි ආකාරයෙන්ද ගොවියව මේ අවස්ථාවේදී තෘප්තිමත් කරන්නේ? ඒ වගේම පාරිභෝගිකය ආරක්ෂා වෙන්නේ කොහොමද කියන එක. ජීවන වියදම දවසින් දවස වැඩි වෙනවා. ඒකට උත්තරයක් දෙන්නේ නැතුව මහ බැංකුව කියන උද්දමනය පාලනය වෙලා තියෙනවා කියලා අනිත් පැත්තෙන් සැබෑ ජන ජීවිතයේ වියදම දවසින් දවස වැඩි වෙනවා. දැන් බස් ගාස්තු රුපියල් 34ට හරි 35ට අවමිට වැඩි වෙනවා. එතකොට වැඩි වුණාට පසුව මේකට දෙන උත්තරේ මොකද්ද? ජීවන වියදම අඩු වෙලා, ඒ කියන්නේ දැන් මහ බැංකුව කාර්තු 6ක් උද්දමනයේ අඩු වෙලා තිබේ. කියන්නේ ඍණ ආර්ථිකයට ගෙනිච්චා කියලා කියන්නේ. මේ ගිය කාර්තුවේ විතරයි කියන්නේ 6.9ක වැඩි වුණා කියලා. ඉතින් එහෙම වෙනවා නම් අඩු වෙන වෙලාවේ ඇයි ජීවන වියදම අඩු නොවුනේ? දැන් අපිට කියන්න හදාවි ආර්ථික විද්‍යාව අනුව මේ උද්දමනය වැඩිවීමේ ප්‍රවණතාවය මනින ඔය ඒවා කියන්න අපට අවශ්‍ය නැහැ. අපි දන්නවා. හැබැයි අපි ගන්නේ අහිංසක ජනතාව ආර්ථික විද්‍යාව තුලින් නෙමෙයි ජීවත් වන්නේ. ඒගොල්ලන්ට ලැබෙන පඩියේ මුදලින් කොහොමද මාසේ පඩියේ ජීවත් වන්නේ කියන ඒ ආර්ථික විද්‍යාව තුලින් තමයි ඒගොල්ලෝ ජීවත් වන්නේ. ඒකට උත්තරයක් දෙන්නේ කොහොමද මේ මහ බැංකුව? දැන් මේවා තුල අපි නිරන්තරයෙන්ම මහ බැංකුවෙන් අහන ප්‍රශ්න වලට කරුණාකර මහ බැංකුව උත්තර දුන්නා නම් ජනතාව එතකොට ඊට පස්සෙ කියාවි මේ ස්වාධීනත්වය වීමේ වටිනාකම තියෙනවද නැද්ද කියන එක. අන්තිමට ඒකනේ තියෙන්නේ. මොකද මීට පෙර ආණ්ඩුවල බැන්නේ මේ මහ බැංකුවත් ඔහම තියාගෙන. දැන් මහ බැංකුව ස්වාධීනත්ව වුණාට පස්සේ ඒක කියන්න බෑ මේක මහ බැංකුවේ ක්‍රියාවක් නොවේයි කියලා. මං නිරන්තරයෙන්ම කියන්නේ මොකද මට එදා ඉඳන් විශ්වාස කරන්නේ රටේ ආර්ථික ගමනට යම් විදියෙන් ප්‍රශ්නයක් ඇතිලා තියෙනවා නම් ඒකේ පසුබිමේ ඒ නිර්මාණශීලී වැඩපිළිවෙල ඇති වෙලා තියෙන මහ බැංකුව කියන එක තමයි තියෙන්නේ. ඉතින් මීට වැඩි නිර්මාණශීලීව වැඩ කරන්න ඕනේ කියන එක තිබ්බනම් මං හිතන්නේ රටටත් අපේ ජනතාවටත් හොඳයි කියන එක. එතකොට මම අනුර දිසානායක ජනාධිපතිට එක ඉල්ලීමක් කළා තිබ්බා මේ උද්දමනය ගිය වතාවේ රනිල් වික්‍රමසිංහ අත්සන් කරවල 105ක උද්දමනය වේගයක් තිබිය යුතුයි කියන ඒ ගිවිසුම මහ බැංකුවත් එක්ක අත්සන් කරා. මේක ඔක්තෝබර් මාසයේ 2026 වෙනකොට අවසන් වෙනවා. මං ඒ අවස්ථාවේදී කිව්වේ 105ක් මේ වගේ රටකට ඒක දරා ගන්න බෑ. ඒ නිසා ඒක වැරදි ක්‍රියාවක්. කරුණාකර දැන් නිවැරදි කරන් තියෙන හොඳම අවස්ථාව 102කට අඩු කළ යුතුයි කියන එක. මොකද 102ක අඩු කරනවා කියන්නේ එතකොට මේකේ මූල්‍ය වටිනාකම අවුරුද්දකට 102කින් දෙකත් හතරත් අතර ප්‍රමාණය අඩු වෙනවා කියන මතය තමයි එතකොට ඉදිරියට කටයුතු කරන්න අවශ්‍ය වෙන්නේ. දැන් 3කුත් 7කුත් අතර ප්‍රමාණයකින් අඩු වෙනවා කියන උපකල්පනය තුළ තමයි ගමන් කරන්නේ. ඉතින් මම ඊටමත් ඕනෑකමින් ජනාධිපති අනුර දිසානායක මුදල් ඇමති වශයෙන් මේ ගමන ගිවිසුම අත්සන් කරනකොට කරුණාකරලා 102කට විතර තියෙන ඉලක්කය මහ බැංකුවත් එක්ක ගිවිසුම් ගත කරන්න කියන එක මම කාරුණික ඉල්ලීමක් කරනවා. මේකට නොඑක් හොඳ ප්‍රසාද ලැබලා තියෙනවා. නමුත් මහ බැංකුව කියනවා ඇයි මේක 102කට අඩු කරන්න ඕනේ වන්නේ කියලා. මේක ඒගොල්ලෝගේ කාර්යභාරයක් නෙමෙයි. ඒගොල්ලොන්ට 102ක් කිව්වොත් ඒක තමයි ඒගොල්ලෝ අනුගමනය කරන්න අවශ්‍ය වන්නේ. ඒගොල්ලොන්ගේ ලෙහෙසි ක්‍රියාවක් වශයෙන් ඒගොල්ලොන් හිතන්නේ මේ 105ක් තිබ්බම ඔහෙ මෙහෙ වනවන ඉන්න පුළුවන් කියලා. හැබැයි ජනතාව ඒතොර පිළිගන්න ඕනේ තමාගේ රුපියල හැම අවුරුද්දෙම අවම වශයෙන් 105ක් අඩු වෙනවා කියන එක. වටිනාකම 105ක් අඩු වෙනවා කියලා. එහෙනම් රටේ වර්ධන වේගය 105කට වැඩිය ලැබෙනවද කියන ප්‍රශ්නේ අනිත් පැත්තෙන් ඕනේ කෙනෙක්ට අහන්න පුළුවන් උත්තරයක් ලෙස තමයි මම මේ අවස්ථාවේදී කතා කරන්නේ. ඊට පස්සේ අප මේ අවස්ථාවට අහනවා පළාත් සභා ඡන්දේ දැන් තිබිය යුතුයි එන මහා ඡන්දෙට පළාත් සභා ඡන්දෙට මේ ගමන අයවැය තුලින් මුදල් වෙන් කරනවා නම් කොයි කාලෙද ඡන්දයක් තියෙන්නේ කියන ප්‍රශ්නේ හැමතැනම තියෙනවා. අපිට පේනවා දෙමළ මුස්ලිම් පක්ෂ ඔක්කොම ඒකරාශි වෙනවා ඒ ඉල්ලීම කරන්න. ඒ වගේම සිංහල සහ සියලුම ජාතික පක්ෂ ඒ කියන්නේ මේ අවස්ථාවේදී ඒ වගේම ලෑස්ති වෙලා තියෙනවා මේ වගේ ජාතික ඡන්දයක් වශයෙන් පළාත් 9ටම ඡන්ද තියන්නේ කවදද කියන ප්‍රශ්නේ ඇති කරන්නේ. ඊට පස්සේ මේ අවස්ථාවේදී අපේ විදේශ ප්‍රතිපත්තිය අනුව ඉතාමත් තීරණාත්මක අවස්ථාවක් තිබෙනවා.
මොකෝ ඉන්දියාව අපේ ඉතාමත් ළඟින්ම ආශ්‍රය කරන රටට හැම අවස්ථාවෙම ප්‍රශ්නයක් තියෙනකොට උදව් කරලා තියෙන රටක් ලෙස ඉන්දියාව කොයි ආකාරයෙන්ද අපි ඉදිරියට කටයුතු කරන්නේ. ඒගොල්ලෝ ආරක්ෂා සම්බන්ධව ලොකු ප්‍රශ්න ගන්නවක් තියෙනවා. කොහොමද අපි රටවල් දෙක එකට කටයුතු කරන්නේ කියන ප්‍රශ්නෙට අප බලාගෙන සිටිනවා. කොයි ආකාරයෙන්ද මේ ආණ්ඩුව ඒකට ප්‍රතිචාර දෙන්නේ. චීනය සම්බන්ධයෙන් මේ රටේ ආයෝජන කරලා තියෙනවා, ණය දීලා තියෙනවා. ඒ සම්බන්ධයෙන් ඒගොල්ලොන්ගේ තියෙන ප්‍රශ්න අනුව නැව් සම්බන්ධයෙන් පරීක්ෂණ නැව මේකට අවසර දෙනවද නැද්ද කියන එක ඒගොල්ලෝ බලාගෙන සිටිනවා. ඒ සම්බන්ධයෙන් මම හිතන්නේ විදේශ ප්‍රතිපත්තියක් අනුව තීන්දුව කර අවශ්‍යයි. ඇමරිකාව බලාගෙන සිටින ඒ පැත්තේ මානව අයිතිවාසිකම් සම්බන්ධයෙන් සහ මාකට් ඇක්සස් ඇති කිරීමට ඒගොල්ලොන් දීලා තියෙන අදහස් අනුව බදු සංශෝධන මේකේ ඩිජිටල් සර්විසස් වලට ටැක්ස් එකක් ගහලා තියෙනවා. ඒගොල්ලොන් කියනවා මේ ඒ කියන්නේ ඇමරිකාවේ ඩිජිටල් සර්විසස් වල ටැක්ස් එකක් ගහලා තියෙනවා නම් එහෙනම් ඒකට ප්‍රති බද්දක් වශයෙන් ඒගොල්ලොන් අපනයන කරන එකට ඒ ආකාරව බද්දක් ගහනවා කියලා. ඒකට ලැබෙන උත්තරේ මොකක්ද? එතකොට EU ඒ කියන්නේ යුරෝපීය හවුල සම්බන්ධයෙන් GSP එක ජනවාරි මාසයේ 27 ඉඳන් සංශෝධන ලක් වෙනවා. මේකේ ඔන්ලයින් සේෆ්ටි ඇක්ට් එක ඒ කියන්නේ නීතිගත ඔන්ලයින් සේෆ්ටි ඇක්ට් එක මේක අහෝසි කරන්න ඕනේ කියලා යෝජනාවක් යුරෝප හවුලෙන් ඇවිල්ලා තියෙනවා. ඒක මමත් පුද්ගල යෝජනාවක් වශයෙන් ගෙනල්ලා තියෙනවා. ආණ්ඩුවත් මේකේ ඡන්ද පුරුදු ප්‍රකාශයක් වශයෙන් කටයුතු කරලා තියෙනවා. දැන් මේක න්‍යාය පත්‍රයේ තියෙනවා පාර්ලිමේන්තුවේ පුස්තකයේ. මේක කවදද කරන්න කියලා යුරෝප හවුල බලාගෙන සිටිනවා. මේකට ආණ්ඩුවෙන් ලැබෙන ප්‍රතිචාරය මොකද්ද? මොකෝ යුරෝපයේ හවුල වෙළඳාම අපට අත්‍යවශ්‍යයි. US ඩොලර් බිලියන් 4ක විතර වෙළඳාමක් කරනවා මේ යුරෝප රටවල් එක්ක. ඉතින් ඒකට කොයි ආකාරයෙන් දෙකට උත්තරයක් ලබා දෙන්නේ කියන එක ජනතාව මේ ගන්න ප්‍රතිපත්තිය අනුව ඒකේ ලැබෙන ප්‍රතිලාභය මොකක්ද කියන එක බලාගෙන සිටිනවා. අපිට අපනයන කිරීම විතරයි මේ රටේ ණයබරතාවෙන් එළියට එන්න පුළුවන් වන්නේ. ණයබරතාවේ අපි මාර්තු මාසයේ 2028 සිට අපිට ණය ගෙවන්න අවශ්‍යයි. ඒ කියන්නේ අපේ ජාත්‍යන්තර ස්වෛරීය බැඳුම් කරවලට ණය ගෙවන්න අවශ්‍යයි. ඉතින් මේකට බිලියන් 4ක් විතර ගෙවන්න තියෙන අවස්ථාවක අපනයන කිරීම තුළ ඒකෙන් ලැබෙන ආදායම් ඩොලර් වලින් තමයි අපේ ණය ටික මේන් පසුව ගෙවන්න පුළුවන් වන්නේ. රුපියල් වලින් කොතර මාදයක් උපයවුවට ඒක ඩොලර් වලින් තමයි ගන්න වෙන්නේ. ඉතින් ඩොලර් ප්‍රමාණය කොහොමද අපි සැබෑ මත කියන්නේ ඕගනික් growth එකක්. ඒක කොහොමද ඇතිවන්නේ කියන එක තමයි අප බලා සිටින්න අවශ්‍ය වන්නේ. ඉතින් ඒකට කොයි ආකාරයෙන්ද වැඩපිළිවෙලක් ඇති කරන්න කියන එක මේ අවස්ථේ බලාගෙන සිටිනවා. ඒ නිසා අපි ආර්ථික ශක්තිමත් කරනවා වගේම වර්ධනය කරනවා වගේම අපට මේවා උද්දමනය ඇතිවන්නේ ආනයන කරමේ උද්දමනයද නැත්නම් මේ රටේ ඉල්ලුමක් අනුව උද්දමනය වැඩි වෙනවද කියන මේ දෙක අතර දැනුවත්කමක් ඇති වෙන්න අවශ්‍යයි. සැබෑ උත්තරේ කොහෙද පටන් ගන්න? අප මේ රටේ ඉල්ලුම අනුව වැඩි වෙනවා නම් උත්තරේ එකයි. මේක ආනයන කරන උද්දමනයේකේ මිල වැඩි වෙනවා නම් ඒ කියන්නේ ඉම්පෝර්ට් ඉන්ෆ්ලේෂන් එකක් නම් ඒකට ලැබෙන උත්තරේ ප්‍රතිචාරය වෙනින් ආකාරයකට දිය යුතුයි. මේ දෙක තාම නිසියාකාරව උත්තරේ මහා බැංකුවෙන් ලබා දීලා නැහැ. ඒගොල්ලොන් ප්‍රශ්නයක් ඇති වුනහම මේ මගේ ප්‍රශ්නේ නෙමෙයි මේක ලෝකේ ප්‍රශ්නයක් නැත්නම් මේක ආණ්ඩුවේ ප්‍රශ්නයක් කියලා ඒගොල්ලෝ මැදින් රිංගගෙන යන එක තමයි හැම වෙලාවෙම තියෙන්නේ. අපි අහනවා NDP එකට මේ බැංකු රෙගුලේටර් වශයෙන් උත්තරයක් දීලා තියෙනවා. US ඩොලර් මිලියන් 2.5කට උත්තරයක් දීලා තියෙනවාද? මේ US පෝස්ටල් සර්වේ එක තැපැල් සේවය අනුව මිලියන් 600ක් ගෙවලා තියෙන එකට උත්තරයක් ලැබලා දීලා තියෙනවාද? මේ උද්දමනයේ පාලනය සම්බන්ධයෙන් උත්තරයක් ලැබලා දීලා තියෙනවා. මේ හැම එකටම අන්තිමට ප්‍රශ්නේ තියෙන්නේ ආණ්ඩුව නම් ලෝකයා නම් එහෙනම් ස්වාධීන මහ බැංකුවකට මොකද්ද තියෙන උත්තරය? මම මේක හැම අවස්ථාවෙම අහන්නේ රටේ ජනතාව වෙනුවෙන්. මේක පුද්ගලික එක්කෙනෙක් දෙන්නෙක් ඒගොල්ලෝ ඉලක්කය කරනවා වගේ අපි ඉලක්කය කරන්නේ නැහැ. අපි ඉලක්කය කරන්නේ අපේ ලක්ෂ 230ක ජනතාවට කොහොමද මේකෙන් ප්‍රතිලාභය ලබා ගන්න පුළුවන් වන්නේ? අපි 2015 16 17 18 ඒ කාලේ අපි ආර්ථික වර්ධනය කරා. ඒ වර්ධනය කරේ මේ වගේ දේවල් තියාගෙන තමයි සංවර්ධනයක් ඇති වුණේ. අපි තෙල් මිල අඩු කරා. අපි ඒ කාලේ අහිංසක විශ්වවිද්‍යාල ශිෂ්‍යයන්ට අපි පොලි රහිත ණය ලැබලා දුන්නා. අපි පබ්ලික් නැචරල් ඩිසාස්ටර් කියන්නේ ව්‍යසනය
මහජන ව්‍යවසනයට අපි රක්ෂණය දීලා ලෝකේ පරිණිවතාවට ඒ වගේ දේවල් ඇති කළ දුන්නා. ජීවන වියදම අඩු කරලා කටයුතු කරලා තිබෙනවා. අපි ආයෝජකයන් මේ රටට ගෙන්න ගත්තා. මේ රටේ වර්ධන වේගයක් ඇති වුණා. ඒ රටේ දරා ගන්න පුළුවන් දේවල් වලට කටයුතු කරන්න. ඉතින් ඒ සම්බන්ධයෙන් අපි මේ අවස්ථාවේ අහනවා කොයි ආකාරයේද මේ අවස්ථාවේ ඊටම තීරණාත්මක අවස්ථාවක කොහොමද ජාත්‍යන්තර මට්ටමට අපි පුංචි ලංකාව එක්සත් කරන්න කියන මතය ඇති කරන්නේ. මම හිතන විදිහට මේ අවස්ථාවේ මතක් කරන්න අවශ්‍ය වන්නේ ලංකාව තියෙන්නේ ලෝකයේ ඇතුළේ මිසක් ලෝකේ තියෙන්නේ ලංකාව ඇතුළේ නොවේ කියන එක.